මිරිස් සගාවට වගේම නයිකොච්චි වගාවටත් ලොකුම හානියක් කරන්නේ සුදු මැස්සා. ඉතින් මේ සුදු මැස්සන් පාලනය කරන්න අපි පාවිච්චි කරන ඇබ වැට්ටි සල්ෆර් ගැන ඔයා හරියටම දැනගෙන හිටියද? මුලින්ම බලමු ඇබ වැට්ටි. ගොඩක් අය බහුලවම පාවිච්චි කරන්නේ මේක. මේකෙන් මයිටාවන් සහ පත්‍රගණ පනවන්න වගේම සුදු මැස්සන් මේ යම්ටමකට පාලනය වෙනවා. මේ විශේෂත්වය තමයි කොළේ පසාරු කරගෙන යන හැකියාව. ඒ නිසායි පත්‍රයේ යටිපැත්තේ ඉන්න මැස්සන් පාලනය කරන්න මේක දින 6 සිට 10ක් දක්වා ක්‍රියාකාරී වෙනවා. දෙවැනි එක චෙස්. සුදු මැස්සන්ට සහ මයිටාවන්ට තියෙන ඉතා ප්‍රබල බෙහෙතක් තමයි මේ. මෙහි බලපෑම දින 10 සිට 14 දක්වා පවතිනවා. විශේෂත්වය තමයි මැස්සන්ගේ ප්‍රජනන ක්‍රියාව අඩපණ කරලා බිත්තර සහ කීට අවස්ථාව සම්පූර්ණයෙන්ම විනාශ කරන එක. තුන්වෙනි එක සල්ෆර්. සල්ෆර් ගොඩක් වෙලාවට දිලීර සහ මයිටනාශකයක් විදිහට තමයි වැඩ කරන්නේ. මෙහි බලපෑම තියෙන්නේ දින 3 සිට 5 දක්වා කෙටි කාලයක් විතරයි. සහායකයක් විදිහට තමයි සල්ෆර් වැඩිපුරම ගැලපෙන්නේ. හැබැයි මතක තියාගන්න එකම බෙහෙත දිගින් දිගටම ගහන්න එපා. එතකොට මැස්සන් ඒකට හුරු වෙනවා. ඒ නිසා බෙහෙත් වර්ග මාරු කරමින් පාවිච්චි කරන්න. මේ වගේ තොරතුරු තවත් දැනගන්න අපේ channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා.